හරි. දැන් මෙන්න මේකයි. හරිද? මං ඉස්සෙල්ලාම දෙන්න යන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් මොනවද මේ අපි ස්ටැටිස්ටික්ස් වලදී කරන්න හදන්නේ කියලා. හරි. සමහර ළමයි මෙතන ඇති ස්ටැටිස්ටික්ස් සබ්ජෙක්ට් එකක් විදියට ඉගෙන ගන්න කට්ටිය දැන්. හරි. ඒ කියන්නේ ෆස්ට් ඉයර් ළමයි ඉන්න වෙන්න පුළුවන්. ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් මේවට තියෙන කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. එතකොට ෆෝර්ත් ඉයර් ඒ කියන්නේ ෆයිනල් ඉයර් රිසර්ච් එකට ලෑස්ති වෙන කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. හරි. ෆයිනල් ඉයර් රිසර්ච් එකට ලෑස්ති වෙන කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ රිසර්ච් එකට ලෑස්ති වෙන කට්ටියට අවශ්‍ය වෙන කොටසයි හරිද? මේ කට්ටියට අවශ්‍ය වෙන කොටසයි වෙනස්. හරි. හැබැයි මම මේක ගැන ඉස්සෙල්ලම සම්පූර්ණයෙන්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න යන්නේ. ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න. අද දවසේ වැඩිපුරම තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එක තමයි. හරිද? ඕගොල්ලන්ට කොහොමද වෙන්න යන්නේ සහ මට තියෙන අත්දැකීම්. ඒ කියන්නේ මට තියෙන අත්දැකීම් කියන්නේ මම සෑහෙන රිසර්ච් වලට වැඩ කරලා තියෙනවා. ඒ රිසර්ච් වලට වැඩ කරන්න උදව් කරනකොට ඒ කට්ටිය බොරු රිසර්ච් කරපුවා ඒව අතරින් දේවල් මම ටිකක් කියනවා. මේ දේවල් කරලා ඒගොල්ලන්ගේ රිසර්ච් එකේ කෙලින්ම පැරාමීටර්ස් ඉදන් වෙනස් වෙන දේවල් මම පැහැදිලි කරන්නම් පොඩ්ඩක්. හරි. ඒ ගැන කතා කරලා අපි එතනින් එහාට ක්ලාසස් කොහොමද වෙන්නේ කියන එකත් කියලා ඊට පස්සේ ක්ලාස් එක පටන් ගමු. හරි. හරි. දැන් මෙන්න මෙහෙමයි. අපි මේකෙදී සාමාන්‍ය සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න වෙන කට්ටිය තාම ඉතුරුයි. ඒ වගේම රිසර්ච් එක කරන්න බලන් ඉන්න කට්ටියත් ඉන්නවා. හරි. රිසර්ච් එකම කරන්න බලන් ආපු කට්ටියත් ඉන්නවා. හරි. රිසර්ච් එකම කරන්න බලාගෙන ආපු කට්ටියට ඒගොල්ලන්ට වැඩක් නැහැ කොහොමද මීන් එක හොයන්නේ. හරි. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මොනවත් එයාලා හොයන්නේ නැහැ. ඇනෝවා, ඇනකෝවා හරි. මේ කිසි දෙයක් ඒගොල්ලෝ හොයන්නේ නැහැ. රිසර්ච් එක විදියට සමහර වෙලාවට මේගොල්ලෝ පාවිච්චි කරන්න වෙන්න පුළුවන් ස්ටැටිස්ටිකල් ටූල් එක විදියට SPSS පාවිච්චි කරන කට්ටිය මෙතන ඇති. හරි. ඒ වගේම තව ඉන්නවා වෙන්න පුළුවන් මෙතන ස්ටේටා පාවිච්චි කරන කට්ටිය. හරි. ඊට අමතරව graph අදින්න වගේ සමහරව අදිනවා. ඒ කියන්නේ මම හිතන්නේ Python පාවිච්චි කරන කට්ටිය ගොඩක් මෙතන ඉන්නවා ඇති කියලා. හැබැයි Python කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් ස්ටැටිස්ටිකල් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. pandas කියන ලයිබ්‍රරි එක matplotlib දාලා මොනවද graph අදින්න ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ කියන ලයිබ්‍රරි වලින්. මේවා ස්ටැටිස්ටිකල් ටූල්ස්. දැන් මේවා හරහා තමයි මේ රිසර්ච් කරන කට්ටිය විස්තර ගන්නෙ. හරිද? රිසර්ච් කරන කට්ටිය. එතකොට සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න කට්ටියට ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා කොහොමද මීන් එකක් හොයන්නේ. එතකොට කොහොමද ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක සාම්පල් එකකට හොයන්නේ? පොපියුලේෂන් එකකට හොයන්නේ. එතකොට වේරියන්ස් එක පොපියුලේෂන් එක කරන වේරියන්ස් එක මෙන්න මේකේ සිග්මා ස්ක්වයර්. සාමාන්‍ය සාම්පල් එක නම් මෙහෙම. හරි. ওই විදිහට කතන්දර ගොඩක් තියෙනවා. මේ පැත්තේ එකක්, මේ පැත්තේ එකක්. හැබැයි දැන් මෙන්න මෙහෙමයි. ඔය කවුරු මොන දේ කරත් මෙන්න මේ කොටස අදාළව හරියට අයිඩියා එකක් නැතුව ඕගොල්ලෝ රිසර්ච් එක මේක කරන්න ගිහිල්ලා තේරුමක් නැහැ. හරිද? මොකද මම දැකලා තියෙනවා රිසර්ච් එක අන්තිමේට ඒගොල්ලෝ සබ්මිට් කරන්න ලෑස්ති වෙලා හරිද? මහා මෝඩ වැඩ ටිකක් කරනවා. හරි? සාමාන්‍යයෙන් අපි මීන් එකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි දෙක නිකන් දෙකකට දීලා තේරුමක් නැහැ. මේ මීන් එකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි කියන දෙක නිකන් එක සාම්පල් එකකට අදාළව මීන් එකකුයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකකුයි විතරක් නිකන් ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ. හරිද? ඒ වගේ වෙලාවට අපිට අඩුම ගානේ සාම්පල් දෙකක්වත් තියෙන්න ඕනේ කම්පෙයාර් කරන්න. හරි? ඒ වගේ වෙලාවට තමයි අපි මේ මීන් එකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි දෙන්න ඕනේ. ඒ වගේම තව කරන වැරද්දක් තමයි මේ රිසර්ච් කරන්න ගියාම සාම්ප්ලින් මෙතඩ් වලදී සෑහෙන වැරදි ගොඩක් කරනවා. හරි? සාම්ප්ලින් මෙතඩ් වලදී මේගොල්ලෝ මේ සාම්ප්ලින් මෙතඩ් පාවිච්චි කරන්න තිබ්බට සාම්ප්ලින් මෙතඩ් ප්‍රධාන වශයෙන් කොටස් වගේකට බෙදනවා. ඒක ගැන තමයි අපි අද ඉස්සෙල්ලම කතා කරන්නේ. එතකොට මේ සාම්ප්ලින් මෙතඩ් වලට ගියාම දැකලා තියෙන දෙයක් තමයි ෆයිනල් ඉයර් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කලාවට පට්ට බොරු රිසර්ච් ටිකක් දාගෙන වැඩ කරනවා. හරි? මම දැකලා තියෙනවා. එතකොට මෙයාලා හිතාගෙන ඉනවා මේ data set එක හොඳයි කියලා. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ මේක දැම්මට පස්සේ රිසර්ච් එක අන්තිම මොහොතේනේ කරන්නේ. දැන් මුන්ට මාස කීයක් තිබ්බත් වැඩක් නැහැ. අන්තිම මාසේ ලඟ වෙලා තමයි මුන් මේක ලියන්න පටන් ගන්නෙ. හරිද?
මම මේ දකින්න දේවල් කියන්නේ. හරි. මට ඕන තරම් මේ ළමයින්ගේ අන්තිමේ data analyze කරන part එක හම්බෙලා තියෙනවා. එතකොට මේ ළඟදිව හම්බුනේවත් තියෙනවා. මම ඒවා කියන්නේ නැහැ. මොකද තාම උන්ගේ ඉවර නැති හින්දා. එතකොට මෙන්න මේ තියෙන හරියදි කරන්න ගත්තාම රිසල්ට් ෂීට් එක එව්වහම දාලා බලවුවාට පස්සේ කෙලින්ම ෂැපිරෝ විල්ක් එක බැලුවාම ෂැපිරෝ විල්ක් කියලා තියෙනවා. මේක චෙක් කරපු ගමන් මේගොල්ලන්ගේ normally distributed වෙලාවත් නැහැ. හරිද? එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. එතකොට රිසර්ච් චෙක් කරන ළමයි සමහර ලාවට මේක ෂැපිරෝ විල්ක් එක ඕකේ වුණා නැතත් normally distributed කියලා හිතාගෙන t-test ANOVA ANCOVA වගේ දාපු කට්ටිය ඉන්නවා. හරි? මේ අපි මේ කියන ANOVA ANCOVA වගේ දේවල් දාන්න නම් අනිවාර්යයෙන්ම normal distributed වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙන් තව මට මේ පාර හම්බෙච්ච කතාවක්. හරි? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් t-test එකක් ගන්නේ sample දෙකක් මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. හරි උගන්වනවා නෙමෙයි. එහෙනම් පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න. මොකද මෙතන කට්ටිය දෙගොල්ලොම ඉන්නවනේ. එතකොට සෙට් එකකට තේරෙයි සෙට් එකට නොතේරෙයි. මොකද ඉන්ට්‍රොඩක්ෂන් එකනේ. ඊට පස්සේ මම A to Z මෙතනින් පටන් ගන්නෙ. හරි. රිසර්ච් එක කරන ළමයි සිට් එක හදිසියෙ රිසර්ච් එක කරන්න අවශ්‍ය නම් ඒගොල්ලොන්ට මම මේ කියන්න යන්නේ ඒගොල්ලොන්ට මේකට අදාළ පාර්ට් එකේ වීඩියෝ සීරීස් එක මම LMS එකට අප්ලෝඩ් කරනවා. හරි. අවශ්‍ය නම් ඒගොල්ලොන්ට බලන්න ගන්න පුළුවන්. අනිත් කට්ටිය ෆස්ට් ඉයර් හරි සෙකන්ඩ් ඉයර් හරි තර්ඩ් ඉයර් හරි ඉගෙන ගන්න පටන් ගන්න කට්ටිය ඒගොල්ලෝ හදිස්සි වෙන්න එපා. මාත් එක්ක Zoom එකේ ඔන්ලයින් කරගෙන යන්න. අනිත් හැබැයි හැමෝටම ඇක්සස් තියෙනවා LMS එක through බලන්න. හරි. LMS එක through ඕන එක්කෙනෙක්ට බලන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා එකින් එකට සම්පූර්ණ ඉගෙන ගන්නවා නම් තමයි හොඳ. ඒතර ඔයගොල්ලෝ ඩිස්කස් කරගෙන ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න පුළුවන්. රිසර්ච් කරන කට්ටියට හදිස්සි නම් මම LMS එකට සම්පූර්ණ වීඩියෝ සීරීස් එක දානවා. ඒක ටිකට අදාළව රිසර්ච් එකට අදාළ පාර්ට් එක දාන්නේ නැහැ. හරි? මොකද ඒ ටික කතා කරන්න ඕනේ. ඒ ටික ගැන මම කියලා දෙන ඒ වගේ වීඩියෝස් ටික දානවා කියන එක තමයි මම මේ කියන්නේ. එතකොට මේ පැත්තට ආවහම හම්බෙච්ච දෙයක් තමයි මේ t-test එක ගත්තාම මේ t-test එක දාන්න අපි සාමාන්‍යයෙන් සාම්පල් දෙකක් ගැන කතා කරන්න. සාම්පල් දෙකක් ගැන කතා කරන්න. මට මේ පාර ළඟදිම හම්බෙච්ච කතාව තමයි මෙන්න මේ දැන් දෙකක් තියෙනවා ANOVA දාන්නවද කියලා අහනවා. හරිද? අපිට මේ ANOVA කියන කෙනාව දාන්න පුළුවන්. හරිද? ANOVA කියන එක්කෙනාව මේකටත් දාන්න පුළුවන්. හැබැයි අපි ANOVA වගේ එකක් පාවිච්චි කරන්නේ sample size එක දෙක හෝ දෙකට වඩා වැඩි වෙජි පාවිච්චි කරන්න පුළුවන්. හරි? දෙක හෝ දෙකට වඩා වැඩි. මේ දෙකට දාන්න මහන්සි වෙන එක තේරුමක් නැහැ. අපි සාමාන්‍යයෙන් sample 3ක් වගේ තියෙන අවස්ථාවට 3 හෝ 3ට වඩා වැඩි නම් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. දෙකට දැමීමට අවශ්‍යතාවයක් නැහැ අපිට කෙලින්ම t-test එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරු කරන රිසර්ච් වලදී වරද්දනවා ඒගොල්ලෝ දන්නේ දාන්න ඕනේ ANOVAද ANCOVAද කියලා. හරි? ANOVA දාලා විසඳන්න පුළුවන් ඒවාත් තියෙනවා. ANCOVA දාන්න අවශ්‍ය ඒවාත් තියෙනවා. හැබැයි සමහරු රිසර්ච් එකේදී එක්ක t-test එක දානවා එක්ක ANOVA දාලා ඉවරයක් කරනවා. හැබැයි සමහර වෙලාවට අපිට මේ ANOVA වෙනුවට ANCOVA පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා. මම ඒවා දැන් කලින් වීඩියෝ සීරීස් එක දානකොට මම ඒකෙදි මේ කියපු විදිහට පැහැදිලි කරන්නේ නැහැ. හැබැයි දැන් මම මේ පාර කරනකොට හරි දැන් මම මේ පාර කරනකොට මම මේකේ අදාළ descriptive statistics වල ඉඳන් යන්න පටන් ගන්න යන්නේ. හරි. එතකොට මම කරන content එක තමයි මෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලම descriptive statistics කරනවා. හරි. එතකොට මම පැහැදිලි කරනවා descriptive statistics මොකද්ද? inferential statistics මොනවද කියලා. හරි. මේ ටික ගැන කතා කරනවා. හරි. මේ ටික ගැන කතා කරලා මීට අමතරව correlation regression analysis Poisson distribution binomial distribution normal distribution Z distribution
මම මේ හැමදේම ගැන මේ ක්ලාස් එකේදී කතා කරන්න යන්නේ. හරි. මේ හැමදේම ගැන කතා කරනකොට අපි රිසර්ච් එකදී කොහොමද ගන්නෙ? රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් කොහොමද වෙන්නේ කියන එකත් එක්ක තමයි මේ පාර අප්ඩේට් කරපු වීඩියෝ සීරීස් එකක් විදිහට යන්නේ. හරිද? ඒ කියන්නේ කලින් කරලා තියෙන එකත් හොඳයි. හරි. ඒකත් හොඳ වුණාට මම මේක ඊටත් වඩා වැඩිපුර මේ අවුරුද්දේ මම රිසර්ච් ගොඩකට වැඩ කරා. හරි. ඒ හින්දා රිසර්ච් ගොඩක් මම data analyze කරපු හින්දා මම මේ පාර වෙන ඊටත් වඩා අප්ඩේට් කරපු එකක් තමයි කරන්නේ. එතකොට මම එකින් එකට කතා කරනකොට මේ හැම එකක්ම ගැන කතා කරන්න යන්නේ. හරි. එතකොට මම මෙතන තියාගෙන ඉන්නවා ගොඩක් මොනවද මේ සැරේ රිසර්ච් වලදී මට හම්බෙච්ච විශේෂ කතා ටිකක් දාගෙන කියන්න. හරි. එතකොට මම ඒවත් මම මේකෙදි ඉදිරිපත් කරගෙන යනවා. ඒ හින්දා පටන් ගන්නෙ මම මෙතනින්. හරි. එතකොට මතක තියාගන්න රිසර්ච් කරන කට්ටියට මම මේවා කොහොමද වෙන්නේ මීන් කොහොමද කම්පෙයාර් කරන්නේ හැමදේම කතා කරන හින්දා බය වෙන්න දන්නේ රිසර්ච් එක ගොඩ දාගන්න ලේසි. හරි. හැබැයි මතක තියාගන්න මම මෙතනදී SPSS කියන statistical tool එක ගැන කතා කරන්න යන්නේ නැහැ. හරි. Stata කියන statistical tool එක ගැන කතා කරන්න යන්නේ නැහැ. Python කියන statistical tool එක ගැන කතා කරන්න යන්නේ නැහැ. හරි. එතකොට හැබැයි මම මෙන්න මේකේ SPSS වලට අදාළව මේකෙන් දෙන රිසල්ට් ෂීට් එකක් කොහොමද ඉන්ටර්ප්‍රිට් කරන්නේ? හරිද? මේකෙන් දෙන රිසල්ට් ෂීට් එකක් කොහොමද ඉන්ටර්ප්‍රිට් කරන්නේ කියන එක ගැන කතා කරනවා. හරිද? SPSS කියන්නේ කෙලින්ම software එකක්. ඒ software එක පාවිච්චි කරන එක ගැන මම මේක වෙනම මේකෙදි කරන්නේ නැහැ. හරි? ඒක වෙනමම ක්ලාස් කරන එකක් මම SPSS කියන්නේ. නැතුව SPSS ඉන්ටර්ප්‍රිට් කරන එක විතරක් මම මේකෙදි කරනවා. මොකද රිසර්ච් එකේදී ඉන්ටර්ප්‍රිට් කරන එක අදාළ හින්දා. එතකොට data කොහොමද ඒකට ඇතුළත් කරන්නේ? ඒකෙදි කොහොමද කරන්නේ? ඒ ටික මේකෙදි මේ කොටසෙදි කරන්නේ නෑ මම. හරි? ඔයගලන්ට ඕන එක වීඩියෝ සීරීස් එකක් විදිහට LMS එක හරහා ගන්න පුළුවන්. ඕකේ. හරි. එහෙනම් මේක තමයි කියන්න තියෙන පළවෙනිම දේවල් ටික. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සෙල්ලා මෙතනදී අහලා ඉන්න පුළුවන්. හරි? නැද්ද ඔයාලට ප්‍රශ්න අහන්න? හරි. එහෙනම් මම පටන් ගන්නවා descriptive statistics වලින්. හරි. එතකොට descriptive statistics වලදී මොකද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලම බලාගෙන ඉමු. දැන් මෙන්න මෙහෙමයි. හරිද? අපි මොකක් හරි දෙයක් කරනකොට statistics පාවිච්චි කරනවානේ. හරි. මොකටද අපි statistics පාවිච්චි කරන්න කියලා බලමු. හරි. statistics පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි. අපිට තියෙනවා කියලා හිතන්න මේක තමයි අපේ population එක. population එක. හරි. මේක අපේ population එක. හරි. හිතන්න මේ population එක කියලා කියන්නේ අපි ශ්‍රී ලංකාව ගැන කියලා. ශ්‍රී ලංකාව. හරි. එතකොට අපිට මොකක් හරි මේ තියෙන දෙයක් ගැන අපිට රිසර්ච් එකක් කරන්න අවශ්‍යයි කියලා හිතන්න. අපිට ගන්න ඕනේ මොකක් හරි රිසර්ච් එකක්. හරි. ඒ රිසර්ච් එකේදී අපි බලන්න යන්නේ මේ සම්පූර්ණයෙන්ම population එක ගැන. හරි. ජනසංගණනය ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. අර ජනසංගණනයේදීත් ඔය දත් එකතු කරන්න එනවනේ. ඒ වගේ අපි මොකක් හරි රිසර්ච් එකක් කරන්න හදනවා. ඒකෙදි අපිට දත්ත අවශ්‍යයි. හැබැයි අපිට මෙන්න මෙච්චර ලොකු population එකක් සම්පූර්ණයෙන්ම දත්ත නිර්ණය කරන්න ගියාම ඔක්කොගෙම data collection එකක් ගන්න වෙනවනේ. ඔය data collection එක ගන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හරිද? අපි එහෙම සෑහෙන වියදමක් දරන්න වෙන්නේ නැති වෙන්න මොකද කරන්නේ? අපි මෙන්න මේකෙන් මේ සම්පූර්ණ population මේ මුළු ශ්‍රී ලංකාවෙම අපි ගන්නවා sample එකක්. හරි? ගන්නවා මොකද්ද? sample එකක්. හරි? sample එකක් අපි ගන්නවා. මේ sample එක ගත්තට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි මේ sample එකේදී මොනවා හරි අපි හොයන දේවල් තියෙනවා statistical දේවල්. එතකොට අපි මේකෙදි තමයි descriptive statistics පාවිච්චි කරන්නේ. හරි. අපි මේකෙදි mean එක හොයනවා. හරි. standard deviation එක හොයනවා. ওই දේවල් ඔක්කොම මේකෙදි කරනවා. අපි variance
ඔය විදිහට දේවල් හොයනවා. descriptive statistics හොයනවා. දැන් ඇයි population එකකින් sample එකක් ගත්තට පස්සේ අපේ size එක පොඩි. ඒකට යන වියදම අඩුයි. හරිද? ඒකට යන කාලය අඩුයි. ඒ හින්දා අපි සම්පූර්ණ population එක අරගෙන population එකෙන් sample එකක් ගන්නවා. හරිද? එතකොට මෙන්න මේ sample එක ගන්නකොට ඒකෙදි අපිට ක්‍රම තියෙනවා පාවිච්චි කරන්න ඕනේ. හරිද? මේකෙදි මේක අපි කියන්නේ sampling කියලා. හරි? මේ sampling කියන එක ගත්තාම එක එක method තියෙනවා sampling කරන්න. හරි? ඒ ගැන තව ටිකකින් කතා කරමු. හරි? එතකොට මෙතන ඉන්නෝනේ දැන් කෝටි දෙකක්. කෝටි දෙකක් මිනිස්සු ඉන්න රටෙන් අපි මේ සම්පූර්ණ ප්‍රමාණය කිසියම් පොඩි ප්‍රමාණයක් කඩලා ගන්නවා. අන්නේ sample එකකින් අපිට අදාළ රිසර්ච් එකේ data collection එක ගන්නවා. ඒක අරගෙන inferential statistics කියලා කියන්නේ දැන් හරි inferential statistics කියන්නේ population එකෙන් sample එකක් ගත්තා. ඒකෙදි අපි ගත්ත දේවල් ටිකක් තියෙනවානේ මෙතන mean standard deviation වගේ දේවල් ගන්නවානේ. ඒ කියන්නේ අපි මේකෙන් තීරණය කරනවා සාමාන්‍යයෙන් average mark එක මේ ගන්න. එහෙනම් දැන් හිතන්න අපි මොකක් හරි එකක් ගත්ත sample එකේ average එකක් තියෙනවා කියලා හිතන්න 60යි කියලා. මෙන්න මේ sample එකට average එක 60යි කියලා එනවා. හරිද? එතකොට එහෙනම් අපි interpret කරනවා මේකත් දැන් sample එකට average එක 60ක් වුණාම ඒ විදිහට මෙයාට population එකටත් මේ කියන කෙනාගේ population එකටත් මේකේ average එක 60මද? ඒක එහෙම වෙනවද නැද්ද? මේ 60 කියන එක මේකට valid වෙනවද නැද්ද කියලා හොයනවා. ඒ කියන්නේ අපි sample එකකට ගත්ත දත්ත මත පුරෝකථනය කරනවා මෙන්න මේ කියන කෝටි දෙකක් ජනගහනය ගැන. ඒ කියන්නේ මෙන්න මේ කෝටි දෙකක population එක ගැන interpret කරනවා මේ ගත්ත sample එක මත. හරිද? එතකොට හිතන්න මෙන්න මෙහෙම උදාහරණයක්. ඉන්නවා පන්ති ඉස්කෝලේ තියෙන හරි. හිතන්න ලොකු හෝල් ක්ලාස් එකක් තියෙනවා. ටියුෂන් ක්ලාස් එකක්. මේ ටියුෂන් ක්ලාස් එකේ ළමයි 2000ක් ඉන්නවා. හරිද? ටියුෂන් ක්ලාස් එක මේක දැන් සාමාන්‍ය පොදු දෙයක්නේ. ටියුෂන් ක්ලාස් එක ළමයි 2000ක් විතර ඉන්නවා. හරිද? ඔය ටියුෂන් ක්ලාස් එකෙන් හරිද? මොකද වෙන්නේ? අවුරුද්දට රිසල්ට් එළියට දානකොට දානවා ළමයි 40කගේ 50කගේ 100ක් ගාමු කියමු. අපි ළමයි 100 දෙනෙක්ගේ රිසල්ට්ස් එළියට දානවා. හරිද? ඒ දාන හැමෝගෙම රිසල්ට්ස් අපි දානවා A3යි මොකක් හරි විෂයක් අල්ලගෙන ඒකට A කියලා දානවා. හරිද? එතකොට අපි දැන් සම්පූර්ණ population එක අරන් තියෙන්නේ කොතනින්ද? 2000ක population එකක් තිබුණා මෙතන. මේ තිබෙන population එකෙන් මොකද කරන්නේ? මේගොල්ලෝ sample එකක් ගන්නවා. හරි? sample එකේදී මෙයාලා sampling method එක මොනවත් sampling methods පාවිච්චි කරන්නේ නැහනේ. කෙලින් මේගොල්ලන්ගේ තියෙන හොඳම results තියෙන 100 දෙනාව ගන්නවා. හරිද? ඊට පස්සේ leaflet එකක් ගහනවා. leaflet එකේ දානවා අපේ මෙන්න බලන්න පළවෙනි මෙන්න මේ 100 දෙනෙක් ඉන්නවා කියලා දානවා. හරිද? එහෙනම් එතකොට මෙයාලගේ average එක මොකද වෙන්නේ? average එකේ result එක වෙන්නේ A. ඇයි ඒ? අපි අරන් තියෙන මේ sample එකනේ. sample එකේ result එක A. එහෙනම් අපි මේ පැත්තට එහෙනම් දැන් එළියේ මිනිස්සුන්ට අපි පෙන්වන්නේ මොකද්ද? leaflet එකනේ. leaflet එකේ බලනවා results බලලා කියනවා ෂා මරුනේ. මේ ඔක්කොම තියෙන මේ leaflet එකේ තියෙන results A කියලා. අපි නොදැනුවත් ඊට පස්සේ අපි මොකද උපකල්පනය කරන්නේ? මෙතන මේ සර්ගේ ළමයින්ගේ results හොඳයි. ඔක්කොටම A තියෙනවා. එහෙනම් ඒ ක්ලාස් එක ගියා නම් මාත් ඒකක් ගන්නවා. එහෙනම් අපි පුරෝකථනයක් කරන්නේ. ඇයි? මෙතන ඔක්කොටම A තියෙනවා. හරි? A තියෙනවා නම් මේකේ ඉන්න ඔක්කොගේම රිසල්ට් උත් A කියලා අපි හිතනවා. හරිද? එහෙම හිතුවාම හරිද වැරදිද? වැරදි. ඇයි? මේ අවස්ථාවේදී sampling method එකේදී හරි මෙතන sampling method එකේ වැරද්දක් කරලා තියෙනවා. හරිද? මෙතන sampling method එකේ වැරද්දක් කරලා තියෙනවා. ඒ තමයි bias වෙලා තියෙනවා. හරි? අපි bias කියලා වචනයක් ඉගෙන ගන්නවා මේ statistics වලදී. හරි? දැන් මෙතන එක එක දේවල් වලට මේ statistics පාවිච්චි කරන කට්ටිය ඉන්න වෙන්න පුළුවන්. හරි? art, commerce, maths, chemistry අනම්මනම් ගොඩාක් දේවල් වල පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. හරි? ඒ වගේ applications එක එක ඒවට මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි? එතකොට
මේ බයස් වෙනවා කියලා කතාවක් තියෙනවා. බයස් කියන්නේ ෆේවරේෂන් එකක් කියලා. හරි. ෆේවරේෂන් එකක් දක්වනවා. හරි. දැන් බලන්න. පොපියුලේෂන් එක මෙතන ඉඳන් මෙතනට ගන්නකොට දැන් මම සර් කියලා හිතන්න මෙන්න මේ පන්තියේ. එහෙනම් මගේ තියෙන හොඳම ළමයි 100ගේ රිසල්ට්ස් දාන්න තමයි හදන්නේ. එහෙනම් මම නරක ළමයින්ගේ රිසල්ට් ඒ කියන්නේ රිසල්ට්ස් SF ගත්ත කට්ටියගේ දානවද? නැහැ. A ගත්ත කට්ටියගේ විතරයි දාන්නේ. එහෙනම් මම මොකද දෙලා තින්නේ? ෆේවරේෂන් එකක් කරලා දිනවා. ඒ කියන්නේ මගේ රිසල්ට්ස් බයස් වෙලා තියෙනවා. A කියන රිසල්ට්ස් තියෙන කට්ටියව තමයි ගන්නෙ කියලා. එහෙම වුණාම මේ පොපියුලේෂන් එක මම බයස් කරලා තියෙනවා. එහෙම වුණොත් අපි රිසර්ච් එකකට බයස් වුණොත් එහෙම සාම්ප්ලින් මෙතඩ් එක වැරදි. හරිද? එතකොට ඇයි මෙතන 100ටම එන්නේ A ආපු හින්දා එහෙනම් අපි මේ පැත්තට අපි දෙනවට සාම්පල් එකේ දත්ත මත අපි මේ පැත්තට පුරෝකථනය කරනවට අපි කියනවා ඉන්ෆරෙන්ෂල් ස්ටැටිස්ටික් කියලා. හරි මේ ඉන්ෆරෙන්ෂල් ස්ටැටිස්ටික්ස් යටතේ තමයි අපි හයිපොතීසිස් ටෙස්ටින් ඉගෙන ගන්න යන්නේ. හරිද? ඒතර හයිපොතීසිස් ටෙස්ටින් කියන එක ඉගෙන ගත්තාම ඒක හරහා තමයි අපි ඔය ගොඩක් දේවල් දාන්නේ. තේරුම් ගන්න. එතකොට එහෙනම් පළවෙනිම දේ වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සාම්ප්ලින් මෙතඩ් කියන එක හරියට ඉගෙන ගන්න ඕනේ. හරි. එහෙනම් ඕගොල්ලෝ අද ඉඳන් තේරුම් ගන්න මොකක් හරි දිහා බලනකොට මේක රිසල්ට්ස් බයස් වෙලාද නැද්ද කියලා තේරුම් ගන්න ඔක්කොම කලින්. දැන් පන්තියක තියෙන හොඳම රිසල්ට් ටික දාන්න නැතුව ඔක්කොම දාන්නේ නැහනේ. මගේ ෆේල් වෙච්ච උමුත් ඉන්නවා. උඹලා ඒක ගැන තීරණයක් අරගෙන වරෙල්ල කියලා. දාන්නේ හොඳම රිසල්ට් ටික. හරි. එතකොට එහෙනම් දැන් හැබැයි අපි රිසර්ච් එකකදී අපි මේ වැඩේ කරන්න බෑනේ. අපේ රිසල්ට්ස් එතකොට එතන බයස් වෙලා තියෙන විදිහක් නැහැ. හරි. එහෙනම් බයස් වෙන්නේ නැති වෙන්න ගන්න අපි පළවෙනියටම ඉගෙන ගන්න ඕනේ එක තමයි sampling methods. Sampling methods. දැන් මම මේ කතා කරේ ටියුෂන් ක්ලාස් එකක් ගෙන්නේ. එතනදී ඒගොල්ලෝ බයස් වෙන එක සාධාරණයිනේ. ඒක යාලට අනුව ඒක සාධාරණ කතාවක්. එතකොට හැබැයි මට මේ ළඟදි රිසර්ච් ෂීට් එකක් හම්බුණා. ඒ කියන්නේ ඒක ඩේටා කලෙක්ෂන් එකක් හම්බුණා. මට ඒක ඇනලයිස් කරන්න තිබ්බේ. ඒක ඇනලයිස් කරනකොට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ළමයා ඩේටා සෙට් එක අරන් තියන්නේ මේගොල්ලන්ගේ මෙහෙම පර්ෆෝමන්ස් වැඩි වෙන විදිහට දාමු අඩු වෙන විදිහට දාමු කියලා අරන් තිබ්බේ. හරිද? හැබැයි ඒ හදලා තිබ්බ රිසල්ට් සෙට් එක අරගෙන ෂැපිරෝ විල්ක් එකට දැම්මහම not normally distributed කියලා එනවා. QQ plot එක ඇඳහම තාමම තේරෙන්නේ නැහැ ඉන්ට්‍රොඩක්ෂන් හින්දා. QQ plot එක ඇඳහම මේකේ මෙන්න මේකේ නිකන් S හැඩයක් ගිහිල්ලා වගේ නිකන් ඒක දැක්කම පිස්සු හැදෙනවා. හරි? එහෙම තමයි තිබ්බේ. දැන් ඔයාලට මේ කියන කතන්දර ඔක්කොම මේ මාස දෙක ඇතුළත මම සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට මේ ඔක්කොම කියන කතන්දර ටික පැහැදිලි වෙනවා. හරිද? ඒ හින්දා දැනට පොඩ්ඩක් අහගෙන ඉන්න මේ මොකද්ද කියන්නේ කියලා. මේ කතාව මම කියන එක හරියට ක්ලියර් කරගන්න දැන් අපි යන්නේ සාම්ප්ලින් මෙතඩ් වලට හින්දා. හරි? බයස් වෙන්න බෑ සාම්ප්ලින් මෙතඩ්ස් ටික හරියට බලන්න ඕනේ. ඊට පස්සේ අපි සාම්පල් එක හරියට ගත්තොත් තමයි අපිට ඒක මත ඉස්සෙල්ලා ස්ටැටිස්ටික් ටික දාන්න පුළුවන් වෙන්නේ. පොඩ්ඩක් ඉන්න මට මේකක් වෙලා තියෙනවා. නෑ මෙහෙමයි. මේක කම්පියුටර් සයන්ස් වලට අදාළවම ඩේටා සයන්ස් කියලා එකක් නෑ. එතන Python වල එහෙම Python programming එහෙම ඔයගොල්ලෝ සෑහෙන කතා කරනවානේ. හරි. මේකෙදි කතා කරන්නේ සාමාන්‍යයෙන් chemistry, ඒ කියන්නේ science faculty ඉන්න art, commerce, management ඒ වගේ කට්ටිය ඉන්නකොට ඒගොල්ලෝගේ final year එකේදී research එකක් කරනවානේ. ඒකට අදාළව. හරි. එතකොට අරගොල්ලොන්න සෑහෙන කෝඩින් වගේ දේවල් තියෙනවානේ. Python පැත්තට ඒගොල්ලෝ ගොඩක් බරයි. හරි. හරි. එතකොට මේ sampling method එකේදී population එකේ ඉඳන් sample එකට යනවා මේ ගියා. ඊට පස්සේ sampling method එක අපි හරියට තෝරගත්තට පස්සේ මෙන්න මේ කියන descriptive statistics දාන්න පුළුවන්. හරි. ඒ ටික අපි බලමු. ඉස්සෙල්ලා sampling method ගැන කතා කරමු. හරි. හරි. දැන් යමුකෝ අපි sampling methods වලට. එතකොට අපි sampling method ගත්තාම sampling method කීපයක් තියෙනවා. හරි. පළවෙනි එක simple
random sampling. හරි. පළවෙනි එක random simple random sampling. දෙක stratified random sampling. හරි. stratified random sampling. තුන cluster sampling. හතර systematic sampling. හරි. අපි ස්ටැටිස්ටික් ගැන කතා කරනකොට අපි මොකක් හරි රිසර්ච් එකක් කරනවා වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් කතා කරනකොට ඉස්සෙල්ලම අපි ඒක සාම්පල් එක හදාගන්න පුළුවන් වෙන්න බෑ. දැන් සමහරුන්ට මේක ප්‍රශ්නයකට උත්තර හතරක් වෙන්න පුළුවන්. හරිද? සමහරලාට මෙහෙම එකක් තියෙනවානේ. දැන් අපි රිසර්ච් එක කරන අවස්ථාවේ වුණොත් මොනවා හරි මේකෙන් සාම්පලින් මෙතඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා. හරි? මේ සිම්පල් රැන්ඩම් සාම්පලින් කියන්නේ අපි අපේ තියෙන පොපියුලේෂන් එකෙන් අහබු ලෙස නිකන් තෝරගන්නවා. ඒකෙදි අපි කිසිම කෙනෙක් මෙයා හොඳයි කියලා එහෙම අපි තෝරන්නේ නැහැ. නිකම්ම අපි අහබු ලෙස තෝරා ගන්නා සෙට් එකක් අපි පොපියුලේෂන් එකෙන් අහබු ලෙස තෝරාගෙන සාම්පල් එකක් හදා ගන්නවට අපි කියනවා සිම්පල් රැන්ඩම් සාම්පලින් කියලා. හරිද? මේ ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් සාම්පලින් කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අපිට තියෙනවනේ මෙන්න මෙහෙම පොපියුලේෂන් එක. මෙහෙම පොපියුලේෂන් එකක් තියෙනවා. එතකොට අපි මේ පොපියුලේෂන් එක ඇතුලේ ගෲප් වලට කඩා ගන්නවා. හිතන්න මොකක් හරි අපි සයිස් එක අනුව හරි හිතන්න අපි අදින ඇදුමක සයිස් එක අනුව අපි කොටස් වලට කඩනවා. හරිද? හිතමු small medium large කියලා කඩනවා. හරි. අපි small medium large කියලා අපි මේ විදිහට කොටස් තුනකට කැඩුවා. ඊට පස්සේ මෙන්න මේකෙන් small කියන එකෙන් 5ක් ගන්නවා. medium කියන එකෙන් අපිට කැමති ගණනක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සමාන ප්‍රමාණ වලින් ගන්නවා. small එකෙන් 5යි, medium එකෙන් 5යි, large එකෙන් 5යි. ඒ විදිහට අරගෙන අපි මෙහෙම sample එක හදා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මෙන්න මේ group වලට කඩලා තියෙන්නේ. හරිද? අපි මේ විදිහට group වලට කඩලා තියෙනකොට මෙන්න මේ group අපි මෙතනදී නම් කරන්නේ strata කියලා. අපි මේ group එකක් නම් කරන්නේ strata එකක් කියලා. හරිද? ඒකයි මේවට කියන්නේ stratified random sampling කියලා. හරි? ඒ කියන්නේ ඉස්සෙල්ලම අපි small කට්ටියව වෙන් කරා. ඒ කියන්නේ small t-shirts අදින කට්ටිය කියලා හිතන්නේ. small t-shirt අදින කට්ටිය වෙන් කරනවා. medium අදින කට්ටිය වෙන් කරනවා. large අදින කට්ටිය වෙන් කරනවා. ඒ විදිහට වෙන් කරලා අපි strata ටික හදාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? small එකෙන් අහබු ලෙස ඒකෙදිත් ආයේ favoration එකක් කරන්නේ මේකට strata එකට ගත්ත කට්ටියකින් අහබු ලෙස 5 දෙනෙක් ගන්නවා. මේකට medium එකට ගත්ත එකෙන් අහබු ලෙස 5 දෙනෙක් ගත්තා. large එකට ගත්ත එකෙන් අහබු ලෙස 5 දෙනෙක් ගන්නවා. හරි නේද? ඒ විදිහට අපි අහබු ලෙස සෙට් එකක් අරගෙන මෙන්න විදිහට sample එක හදාගන්න පුළුවන්. ඒකට තමයි අපි කියන්නේ stratified random sampling කියලා. හරිද? එතකොට ඊළඟට cluster sampling. හරිද? cluster sampling ගත්තාම මෙන්න මේකයි. හරි? දැන් හිතන්න අපි ශ්‍රී ලංකාව ගැනම. අපි ලංකාව වගේ පේන්න අදිමු. හරි. මේ ශ්‍රී ලංකාව ගැන කතා කරන්න කියලා. එතකොට ලංකාවේ පළාත් 9ක් තියෙනවානේ. හරි? මම මේක නිකන් ඒ වගේ මේ පේන්න අදිනවා. හරි? එතකොට අපි මේක පළාත් 9ක් තියෙනවා. හරි. එතකොට මම මේ පළාතෙන් අහබු ලෙස 5 දෙනෙක් ගන්නවා. මේ පළාතෙන් අහබු ලෙස 5 දෙනෙක් ගන්නවා. මේ පළාතෙන් අහබු ලෙස 5 දෙනෙක් ගන්නවා. ඔය විදිහට මේ එක එක පළාත් වලින් අහබු ලෙස 5 දෙනා ගානේ ගන්නවා. ඒ විදිහට අරගෙන
සාම්පල්යක් හදනවා. ඒකට තමයි අපි කියන්නේ ක්ලස්ටර් සාම්පලින් කියලා. ක්ලස්ටර් එකක් කියලා කියන්නේ මේ පොකුරක් කියන එකනේ. හරි. මේක එතකොට දැන් බලන්න ඕගොල්ලන්ට හිතේ ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් සාම්පලින් කියන එකයි ක්ලස්ටර් සාම්පලින් කියන එකයි මේ දෙකම එකයි නේද කියලා. හරිද? නෑ වෙනස්. මොකද්ද වෙනස බලන්න. මේ ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් සාම්පලින් කියන එක ගත්තාම ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් සාම්පලින් එකද මොකද වෙන්නේ? අපි මේ විදිහට ගෲප් වලට කැඩුවා. ඒ කියන්නේ ස්ට්‍රැටා වලට කැඩුවා. ඒ විදිහට ස්ට්‍රැටා වලට කඩද්දී අපි මේක කරේ කොහොමද? ආටිෆිෂියලි. අපි මැදිහත් වෙලා අපි ගිහිල්ලා ඒව ඉස්සෙල්ලාම ගෲප් වලට කැඩුවා. ස්මෝල් ගෲප් එක, මීඩියම් ගෲප් එක, ලාර්ජ් ගෲප් එක කියලා කැඩුවා. හරිද? අපි මේ විදිහට වෙන් කරන්න ගියාම අපි ඒකට මැදිහත් වෙලා බලහත්කාරකමක් කරලා තියෙනවා. ආටිෆිෂියලි තමයි අපි මේක ගෲප් කරලා තියෙන්නේ. හරි? ඊට පස්සේ අපි ඒකෙන් තමයි සාම්පල් එක හැදුවේ. හැබැයි මෙතනදී බලන්න අපි ක්ලස්ටර් සාම්පලින් වලට ගියාම ක්ලස්ටර් සාම්පලින් වලදී අපි කිසිම වෙලාවක ආටිෆිෂියලි වෙන් කරනවද? සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එක කියලා අපි ගත්තා. එතකොට වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා ගන්නවා, සදර්න් ප්‍රොවින්ස් කියලා ගන්නවා. අපි ඒ වගේ ගන්න යනකොට ඒක අපි දැන් බලෙන් හැදුවද ආටිෆිෂියල් ගෲප් එකක් හැදුවද? නෑ. ඒගොල්ලෝ ඒ තැන්වල ක්ලස්ටර් වෙලා ජීවත් වෙවි හිටියා. එතනින් අපි අහබු ලෙස කීප දෙනෙක් තෝරලා එක පළාතකින් ගත්තා. අන්න ඒ විදිහටනේ ගන්නෙ. එතකොට එතන අපි ක්ලස්ටර් සාම්පලින් කරනකොට ආටිෆිෂියල් බලහත් කිරීම මොනවත්ම කළා නෑ. කෙලින්ම අපි ගෲප් එක ඒ තියෙනවකින් ගත්තේ. ස්ට්‍රැටිෆයිඩ් එකේදී අපි ඉස්සෙල්ලා වෙන් කරා. හරි. ඕක තමයි කතාව. ස්ට්‍රැටිෆයිඩ් එකයි ක්ලස්ටර් එකයි වෙන් වෙන්නේ ওই කතාවෙන්. හරිද? මේ ස්ට්‍රැටිෆයිඩ් රැන්ඩම් සාම්පලින් එක කරද්දී සමහර වෙලාවට ප්‍රශ්න එනවා. ඒ කියන්නේ රිසර්ච් කරද්දී අපි රිලිජන් එක අල්ලගෙන එහෙම වෙන් කරන්න එහෙම කරන්න දේවල් කරන්න යන්න බෑ. ඒව අල්ලගෙන වෙන් කරන්න ගියොත් එහෙම ගුටික් කාලා තමයි ඉන්න වෙන්නේ. හරි. ඒ කියන්නේ ඒ වගේදී එතකොට බාධා ඇති වෙන්න පුළුවන්. හරි. සිස්ටමැටික් සාම්පලින්. ඒක තමයි සාම්පලින් වල අවසාන විදිය. එතකොට අපි සාමාන්‍ය සිස්ටමැටික් සාම්පලින් වලදී කරන්නේ අපි රිසර්ච් එකක් කරනවා. සමහරලාට ඔය කැම්පස් ළමයින්ව එහෙම පාර්ට් ටයිම් ජොබ් වලටත් ඕවට ගන්නවා. හරි. පාර්ට් ටයිම් ජොබ් වලට කියන්නේ ඒ කියන්නේ සමහරලාවට උදේ 8 ඉඳලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න සෙට් කරගන්න එහෙම කොල්ලෝ එහෙම කරගෙන ජීවත් වෙන කට්ටිය ඉන්න කැම්පස් වලදී. හරි. උදේ 8 ඉඳලා හවස 5 වෙනකම්. හරි. උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් අපි තෝරාගත් දුරක් ගන්නවා. හරි. අපි තෝරාගත් දුරක් අරගෙන ඒ තැන හරහා. හරිද? මේ උදේ 8 මේ හවස 5 මෙතනින් ගමන් කරපු වාහන ගැන මොන හරි කියලා හිතන්න. එතකොට වෑන් කීයක් ගියාද? කාර් කීයක් ගියාද? ඒ විදිහට වෙන් කරද්දී නිශ්චිත කාල සීමාවකදී ගමන් කරපු වාහන. හරි. ඒ විදිහට අපි නිශ්චිත වෙලාවක් දීලා ඒ වෙලාවේ කොහොමද ගියේ? ඊට පස්සේ දවසේ අරන් බලනවා ආයේ එහෙම කොහොමද ගියේ කියලා. අන්න ඒ විදිහට චෙක් කරලා අපි සාම්පල්යක් හදා ගන්නවා නම් ඒවට අපි කියනවා සිස්ටමැටික් සාම්පලින් කියලා. හරි. අපිට මේ මොකක් හරි සාම්පලින් මෙතඩ් එකක් පාවිච්චි කරලා අපේ රිසර්ච් එකේදී ඉස්සෙල්ලා සාම්පල් එක බයස් වෙන්නේ නැතුව ඉන්න හදාගන්න එක තමයි අපේ පළවෙනිම දේ වෙන්න ඕනේ රිසර්ච් එකකදී. හරි. මොකක් හරි පොපියුලේෂන් එකක් තියෙන එකෙන් අපිට සම්පූර්ණ පොපියුලේෂන් එකම සම්පූර්ණයෙන්ම ඇනලයිස් කරන්න මොකද වෙන්නේ? අපිට එච්චර දෙයක් ඇනලයිස් කරන්න තරම් අපි ගාව වියදමක් දරන්න බෑ. හරි. ඒ වගේම අපිට ලොකු කාලයක් යනවා. අවුරුදු ගාණක් යන්නත් පුළුවන්. ඒ හින්දා අපි මේකේ සම්පූර්ණ ප්‍රමාණය ගන්න නැතුව ඒකෙන් කොටසක් අරන් තමයි රිසර්ච් එකක් කරන්නේ. එතකොට එහෙම ගද්දී මේකේ සාම්පල් එක අරගෙනදී සාම්පලින් කරන විදි 4 ගැන තමයි මම මේ පැහැදිලි කරේ. පැහැදිලිද? සාම්පල් එක හරියට ආවේ නැත්නම් වැඩේ කෙලවෙනවා. හරිද? හිතන්න මෙහෙම. ඕගොල්ලෝ දැන් විභාගෙට ගිහිල්ලා ස්ටැටිස්ටික්ස් ප්‍රශ්නයක් කරද්දී ඒගොල්ලෝ කියන ප්‍රශ්නේදී මේක normally distributed යයි සිතන්න. හරිද? ඒක normally distributed වෙන විදිහට තමයි ඒගොල්ලෝ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ ඒ දවස්වල first day එකේදී second day එතකොට හිතන්නේ මේක normally distributed කියලා දුන්නානේ. එතකොට මම කවදා හරි රිසර්ච් එක කරන වෙලාවට මේක normally distributed යයි හිතා ගන්න කියලා අපිටම හිතා ගන්න පුළුවන්ද?
බෑ. අපිට එහෙම හිත ඉන්න බෑ. අපිට ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙනවද නැද්ද කියලා චෙක් කරන්න වෙනවා. normally distribute වුණොත් විතරයි හරි. normally distribute වුණොත් විතරයි අපිට බහුතරයක් අපි දාන දේවල් දාන්න පුළුවන්. ඒ කියන්නේ t test එකක් දාන්න, ANOVA, ANACOVA ඔය වගේ දේවල් දාන්න නම් ඉස්සෙල්ලා normally distributed වෙන්න ඕනේ. හරි. අපේ sample එක normally distributed වෙලා තියෙන්න ඕනේ. එහෙනම් ඒක හරියට normal distribute වෙනවද නැද්ද බලන්නත් ඉස්සෙල්ලා අපි මේකේ sampling method එක හරියට කරගන්න එපා. කරගත්තට පස්සේ අපි මේක normally distributed ද නැද්ද කියලා බලන්න පාවිච්චි කරන්නේ මොකද්ද? හරි. ඒවා මේ ඕගොල්ලෝ නෝට් එකක් දාගන්න. ඒ නෝට් එක දාගද්දි ඕගොල්ලෝ රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. ඒ රෙකෝඩින් එකත් එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. දැන් මේ normally distributed ද නැද්ද කියලා බලන්නේ කොහොමද? මේවා රතු පෑනින් දාලා තියාගන්න. හරිද? අපිට මේකේ පාවිච්චි කරන්න පුළුවන් එක විදිහක් තමයි Shapiro-Wilk කියන එක බලන්න පුළුවන්. Shapiro-Wilk normality test කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ SPSS එකට ගිහිල්ලා SPSS එකෙන් විතරක් නෙවෙයි අපිට අනිත් විදිහ මොනවද Python වගේ ඒ වගේමුත් අපිට Shapiro-Wilk එක ගන්න පුළුවන්. හරිද? එතකොට Shapiro-Wilk කියන ටෙස්ට් එක අරගෙන බලලා ඒකේ significance level එක බලලා අපිට normally distributed ද නැද්ද කියලා බලන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මේක normally distributed ද නැද්ද කියලා. normally distributed වුණොත් good නැත්නම් අපිට non parametric test වලට යන්න වෙනවා. හරිද? ඕකම මාක් කරලා තියාගන්න. හරි. ඔන්න මම random sampling ගැන පැහැදිලි ඒ කියන්නේ sampling method ටික පැහැදිලි කරා. හරි. ඕගොල්ලන්ට ওই විදිහට පේනවා මදිද මෙහෙම හොදයිද? මේ විදිහ හොදයිද කලින් විදිහ හොදයිද? ඕගොල්ලන් කතා කරන්න කැමති නැත්නම් chat box එකට හරි දාන්න. හරි. ඊළඟට මේ ටික ගැන කතා කරානේ. sampling method හරි. දැන් අපි යමු descriptive statistics වලට. හරි. descriptive statistics වලට ගියාම ඇයි මේ standard deviation ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. හරි. මම ගන්නම් මෙන්න මෙහෙම එකක්. මම ගන්නවා පන්ති දෙකක්. class 1 අනිත් එක class 2. class 1 එකයි class 2 එකයි කියලා ගන්නවා. හරිද? මේ class 1 එකයි class 2 එකයි කියලා දෙකක් ගත්තට පස්සේ මම මේකේ ගන්නවා ළමයි 5 දෙනෙක්ව. 2 3 4 5. මේ පන්තියේ ඉන්න ළමයි 5 දෙනෙක්. හරි. මේ පන්තියේත් ඉන්න ළමයි 5 දෙනෙක්. හරි. එතකොට මෙයාලට මම teaching method 1 කියලා ගන්නවා. හරි. දැන් බලන්න යන්නේ පන්ති දෙකක ළමයි ගන්නවා. හරි. ළමයි group දෙකක් හදාගත්තා. හරි. ළමයි group දෙකක් හදා ගන්නවා. මේක teaching method 1 එකෙන් මේකට උගන්වනවා. මේකට teaching method 2 එක උගන්වනවා. හරි. මේක teaching method 2 එක උගන්වනවා. හරිද? එතකොට මේක teaching method 1 එකයි teaching method 2 එකයි ගත්තාම මෙයාලට එන results බලමු. හරිද? results ටික මම දාන්නම් මෙන්න මෙහෙම. 18යි 19යි 20යි 21යි 22යි. මේ පන්තිය ගමු. මේ පන්තියේ 90යි 4යි 3යි 2යි 1යි. හරි. දැන් ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ දැන් මොකද කියන්න පුළුවන්? මෙන්න මේකයි. මේ පන්තියේ මේ පන්තියේ. දැන් මේකට teaching method 1 කියන එක පාවිච්චි කරා පළවෙනි group එකට. මේකට teaching method 2 කියන එක පාවිච්චි කරා ළමයි set එකට. ඊට පස්සේ
දැන් මේ පන්තියේ ළමයින්ගේ මුළු ලකුණු ගන්නවා. හරිද? පන්තියේ ළමයින්ගේ මුළු ලකුණු ගන්නවා. මුළු ලකුණු කීයද මේක බලන්න. මේකේ මුළු ලකුණු ගත්තොත් මේකයි මේකයි එකතු කරාම 20යි. මේකේ සම්පූර්ණ ලකුණු එනවා 100ක්. හරි. මේ පන්තියේ මුළු ලකුණු බලන්න. මේ පන්තියේ මුළු ලකුණු මෙතනත් එනවා 100ක්. හරි. එතකොට මේකේ ඇවරේජ් එක ගන්න ගියාම හරි. මේකේ ඇවරේජ් එක ගන්න ගියාම මේ පන්තියේ ළමයින්ගේ ලකුණු වල ඇවරේජ් එක නැත්තම් අපි කියනවා මීන් එක ගන්න ගියාම අපිට ගන්න පුළුවන් ළමයි 5 දෙනාගේ මුළු ලකුණු වල එකතුව 100යි. ළමයි කී දෙනෙක්ද? 5 දෙනෙක්. එහෙනම් මේකේ ඇවරේජ් එක මේ පන්තියේ ළමයින්ගේ ලකුණු වල ඇවරේජ් එක කීයද? 20යි. හරි. දැන් ක්ලාස් 2 ඒ කියන්නේ ටීචින් මෙතඩ් 2 එක යටතේ ඉගෙන ගත්ත ළමයින්ගේ අපි මේ විදිහටම ඇවරේජ් එක බලනවා. ලකුණු 100යි ළමයි 5 දෙනෙක්ගේ. එහෙනම් ඇවරේජ් එක එනවා අපිට ලකුණු 20යි කියලා. හරිද? දැන් ඔන්න ප්‍රශ්නේ ආවා. බලන්න දැන් ටීචින් මෙතඩ් 1 එකෙන් උගන්වලා ගත්තා. දැන් ඊට පස්සේ කලාපෙන් හරි කවුරු හරි ආව කියලා කියන්නකෝ. ආවහම අපි දෙනවා මෙන්න මෙහෙම. අපි ටීචින් මෙතඩ් A එක පාවිච්චි කරා ටීචින් මෙතඩ් 1 එක අනිත් එක ටීචින් මෙතඩ් 2 එක. ටීචින් මෙතඩ් 1 එකයි ටීචින් මෙතඩ් 2 එකයි පාවිච්චි කරා. හරි. එතකොට ටීචින් මෙතඩ් 1 එක පාවිච්චි කරාම හරිද? අපිට ඇවරේජ් එක ආවා කියලා කියනවා අපි. ඇවරේජ් එක කියන්නේ මම x බාර දාන්නම් මීන් එක කියන්නේ. මේ ටීචින් මෙතඩ් 1 එකෙන් ආවෙත් ඇවරේජ් එක පන්තියේ ළමයින්ගේ 20යි කියලා. හරිද? එතකොට ටීචින් මෙතඩ් 2 එකෙන් ආවෙත් 20යි කියලා තියෙනවා. හරිද? දැන් කලාපෙන් එන එක්කෙනා මේක බලලා එහෙනම් මෙයා මොකද්ද හිතන්න පුළුවන්? හිතන්න පුළුවන් එහෙනම් මේ ටීචින් මෙතඩ් 1 කියන එකේ ටීචින් මෙතඩ් 2 කියන එකේ වෙනසක් නැහැ. හරිද? ඔය කොයි මෙතඩ් එකේ ගන්නුවා ළමයින්ගේ ලකුණු ඒ කියන්නේ විශේෂ වැඩිවීමක් පෙන්නලා නැහැ. ඒ කියන්නේ මේකෙදිත් සාමාන්‍යයෙන් ළමයින්ගේ ලකුණු ප්‍රමාණය 20යි. එක ළමෙක් 20ක් විතර ගන්නවා ඇති. මේ පන්තියේ ළමෙක් 30ක් විතර ගන්නවා ඇති කියලා හිතනවා. දැන් එහෙමනේ දැන් එළියෙන් බලන කෙනෙක්ට පේන්නේ. හරි? හැබැයි මේක දැන් ඒකද වෙලා තියෙන්නේ. මේකේ මේ පන්තිය ගත්තොත් මේ පන්තියේ සෑහෙන දක්ෂ ළමෙක් ඉඳලා තියෙනවා. හරි? මම මේකට වෙන පාටක් ගන්නම් පේන්නේ නැති හින්දා. මෙතන සෑහෙන දක්ෂ ළමෙක් ඉඳලා තියෙනවා. හරි? ඒ වගේම සෑහෙන අඩු ලකුණක් ගත්ත ළමෙකුත් ඉන්නවා. හැබැයි මේකේ බලන්න. මේකේ ගත්තාම හැමෝගෙම ලකුණු යන්නේ ළඟ ළඟ. හරි? එතකොට මෙන්න මෙහෙමයි. මේ පන්තියටයි ගත්තාම මෙන්න මෙහෙම මම ලයින් දෙකක් අදින්නම්. මෙයාලගේ ඇවරේජ් එක ආවේ කීයද? ඇවරේජ් එක ආවා 20යි කියලා. හරි. එතකොට මේකෙත් ඇවරේජ් එක ආවා 20යි කියලා. ක්ලියර් නැද්ද බෝඩ් එක? හරි. මේකෙත් ඇවරේජ් එක ආවා 20යි කියලා මේකෙත් ආවා ඇවරේජ් එක 20යි කියලා. හරි නේද? එතකොට මේකේ බලන්න අඩුම ලකුණ ගත්ත එක්කෙනෙකුත් ඉන්නවා lower marks higher marks. මේකෙදිත් අපිට චෙක් කරන්න වෙනවා දැන් lower marks higher marks. මොකද මේකෙන් දැන් teaching method 1 එකයි 2 එකයි අතර කිසිම දෙයක් දැන් කලාපෙන් ආපු ගුරුවරයාට හොයාගන්න බෑ. එහෙනම් අපි යාලට ඒකේ අයිඩියා එක ගන්න මොකක් හරි වෙන දෙයක් දෙන්න ඕනි. හරි? එතකොට මේ ස්ටැටිස්ටික්ස් වල ඊළඟට අපිට කල්පනා කරන්න පුළුවන් දේ තමයි මේක අයිඩියා එක ගන්න සරලම දේ තමයි රේන්ජ් එක. හරි? දැන් ඔයගොල්ලෝ ස්ටැටිස්ටික්ස් පාවිච්චි කරලා රිසර්ච් එක කරද්දී ওই දේවල් ගැන හිතන්න. හරිද? මොනවද මේ කරන්න යන්නේ? මොනවද මම මේකෙන් අයිඩියා කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් රේන්ජ් එක ගන්නවා. රේන්ජ් එක ගන්නේ කොහොමද? රේන්ජ් එක අපි ගන්නේ highest marks වලින් අපි lowest mark එක අඩු කරනවා. හරිද? highest value එකෙන් lowest value එක අඩු කරනවා. දැන් මෙන්න මේ teaching method 1 එකට අදාළව අපි range එක බලමු. teaching method 1 එකට අදාළව
රේන්ජ් එක බලනවා. එහෙනම් highest value එක කීයද මේකේ? 22යි. හරි. lowest value එක කීයද? lowest value එක මෙතන 18. එහෙනම් මේකේ රේන්ජ් එක කීයද? 4යි. හරි. එහෙනම් මේක මෙතන දාමු. teaching method 1 එකේ රේන්ජ් එක 4යි. හරි. ඊට පස්සේ දැන් යන් අපි teaching method 2 එකට. ඒකෙත් රේන්ජ් එක හොයමු. මේක රේන්ජ් එක බලන්න highest value එක 90යි lowest value එක 1යි. එහෙනම් රේන්ජ් එක කීයද? 89යි. හරි. රේන්ජ් එක 89යි. හරි. පේනවද මෙතන හෙව්ව පේනවද? එතන මෙතන 89ක් තියෙනවා. එහෙනම් දැන් මොකද්ද ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් කියන්නේ? එහෙනම් දැන් කලාපෙන් ආපු ගුරුවරයාට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. තප්පරයක් දෙන්න. හරි. 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 දැන් මේකයි. මොකද්ද අපිට කරන්න පුළුවන්? ටීචින් මෙතඩ් 1 එකේදී රේන්ජ් එක 4යි කියලා ආවා. ඇහෙනවනේ මං කියන එක. හරි. ටීචින් මෙතඩ් 2 එකේදී 89යි කියලා ආවා. එහෙනම් දැන් කලාපෙන් ආපු ළමයෙක්ට ගුරුවරයාට මොකද හිතන්න පුළුවන්? හරි. මේ කියන පන්තියේ ලකුණු ප්‍රමාණයේ විසිරීම සෑහෙන්න අඩුයි. හරි. දැන් මෙතන තියෙන 20 නම් තියෙන්නේ 20 ඉඳන් දෙපැත්තට උපරිම මේක යන්නේ 4ක විතර පරාසයක්. එහෙනම් මේ හැමෝගෙම ලකුණු මේ 20ට ළඟම තමයි කැරකෙන්නේ. හරි 20ට ළඟම තමයි කැරකෙන්නේ කියන එක තමයි ඒකේ අයිඩියා එක. මේකට આવහම මොකද වෙන්නේ? පන්තියේ මීන් එක කියන එක්කෙනා 20යි තමයි. හැබැයි මෙයාලගේ ලකුණු රේන්ජ් එක 89ක පරතරයක දුවනවා. හරි මීන් එක 20යි තමයි 89ක පරතරයක දුවනවා. ඒ කියන්නේ අපි මේ මීන් එක කියන එක ගන්න එකේ. හරිද? මොකක් හරි ඩිස්ක්‍රිප්ටිව් දෙකක් ගන්නකොට මීන් එක ගත්තාම මොකද වෙන්නේ? මෙන්න මේ කියන lower value එක සහ higher value එක කියන extreme value වලට බලපෑමක් ඇති කරනවා කවුද? මෙන්න මේ මීන් එක ගද්දී. මේකෙත් extreme value වලට බලපෑමක් ඇති කරනවා. හරි නේද? ඔයාලට පැහැදිලිද නැද්ද? ඕගොල්ලෝ මට මැසේජ් එකක් හරි දාන්න නැත්නම් ඔයාලට කියන එක තේරෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහනේ. පැහැදිලියි. හරි. එතකොට අපි දැන් මේකෙදි දැන් ඉස්සෙල්ලම මීන් එක ගත්තා මීන් එකෙන් කිසි දෙයක් අපිට හිතා ගන්න බෑ අපිට හිතුණා දැන් පන්ති දෙකේම ළමයින්ගේ ගත්තාම මේ ටීචින් මෙතඩ් 1 එක පාවිච්චි කරත් 2 එක පාවිච්චි කරත් වෙනසක් නැහැ වගේ එකක් පෙන්නවා. හැබැයි ඊට පස්සේ රේන්ජ් එක බැලුවම පේනවා රේන්ජ් එක අඩු වෙනවා කියන්නේ මේ මීන් එක ළඟ තමයි මේක කැරකෙන්නේ කියන එක තමයි මේකේ අයිඩියා එක. හරිද? දැන් මේක ගත්තාම මේක රේන්ජ් එක වැඩි රේන්ජ් එක වැඩි කියන්නේ ලකුණු ගොඩක් දෙපැත්තට විසිරෙනවා 20 කියන වැලියු එකට වඩා. හරිද? ඒක අපිට අයිඩියා එක ගන්න මෙතන පුළුවන්. හරිද? අනිත් එක මම මෙතන එක්ස්ට්‍රා පොයින්ට් එකක් කියන්නම්. හරිද? එක්ස්ට්‍රා පොයින්ට් එකක් මම මෙතනද කියන්න. දැන් මම මේ ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් නේ කරන්නේ. එතකොට මම මේක මෙහෙම කිව්වට අපිට මේක පාවිච්චි කරද්දී මේ සරලම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දේවල් දෙකක් කම්පෙයාර් කරගන්න විදිහ. හරිද? අපි ටීචින් මෙතඩ් දෙකක් වගේ දේවල් පාවිච්චි කරනවා නම් හරිද? ටීචින් මෙතඩ් 1 එකයි ටීචින් මෙතඩ් 2 එකයි පාවිච්චි කරද්දී එයාලගේ අපිට පාවිච්චි කරලා ඇත්තටම මේක හොයන්න හොඳම විදිහ අපිට මේ කියන එකේ ඉස්සෙල්ලා සාම්පල් එක අරගෙන ඒකේ ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික් එක බලලා ඒක හරහා ගිහලා ඉන්ෆරෙන්ෂල් ස්ටැටිස්ටික් එකට දානකොට ටී ටෙස්ට් එකවත් ඇනෝවාවත් නෙමෙයි. මොකද අපි දැන් මේ ටීචින් මෙතඩ් එක ෆලෝ කරලා දැන් මෙයාලගේ මාක්ස් බලනවනේ. හරි මම දැන් අර රේන්ජ් එකේ කතාව පැහැදිලි කරලා ඉවරයි. හරිද? ඕගොල්ලෝ රිසර්ච් එකක් කරද්දී මෙහෙම දෙයක් කරනවා නම් මේ වැරද්ද කරන්න නැති වෙන්න මම මේ කියන්නේ. හරිද? දැන් මේ ටීචින් මෙතඩ් එක කරාට පස්සේ මේ ළමයින්ගේ ලකුණුනේ. හරිද? එතකොට ඕගොල්ලෝ මේකට කලින්
ඇත්තටම මේ ළමයින්ගේ කොතනද කුසලතාවය තිබුණේ? කොතනද ඒගොල්ලෝගේ කලින් මාක්ස් තිබ්බේ කියලා බලා ගන්න ඕනේ. හරිද? කලින් මාක්ස් තිබ්බේ කොහොමද බලන්න? ඕගොල්ලොන්ට දෙන්න වෙනවා මේකට ප්‍රී ටෙස්ට් එකක්. හරි? රිසර්ච් එක කරද්දී ඔයාලා ටීචින් මෙතඩ් එක අනුගමනය කරන්න කලින් ළමයින්ට ඉස්සෙල්ලා පේපර් එකක් දීලා එයාලගේ මාක්ස් ටික ඉස්සෙල්ලා අරගෙන ඉන්න ඕනේ. හරිද? එයාලා රිසර්ච් එක කරද්දී ඉස්සෙල්ලාම එයාලා ටෙස්ට් එකක් දීලා එයාලගේ දැන් මාක්ස් ටික අරගෙන ඉන්න ඕනේ. මේකෙදිත් එහෙමයි. මෙයාලටත් ඉස්සෙල්ලාම ප්‍රී ටෙස්ට් එකක් දෙනවා. ඊට පස්සේ එයාලගේ මාක්ස් කොතනද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා බලාගෙන ඉන්න ඕනේ. හරි? ඊට පස්සේ අපිට ඒ මාක්ස් ටිකත් එක්ක තමයි මෙයාලගේ ලකුණු වැඩි වෙලාද ඒකත් එක්ක ඇත්තටම ටීචින් මෙතඩ් එක වැඩ කරනවද කියලා බලන්නේ. ඒ කියන්නේ ඒකෙදි අපිට ටී ටෙස්ට් වත් ඇනෝවාවත් පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ වගේ දෙයක් කරනවා. කියන්නේ ප්‍රී ටෙස්ට් එකක් දීලා ඊට පස්සේ මේක කරනවා කියන්නේ අපිට මේකට පාවිච්චි කරන්න වෙන්නේ ඇනකෝවා. හරි? ඇනකෝවා තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. හරි? ඒ කියන්නේ analysis of covariance කියන එක තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට අපිට ඒක හරහා ලීසින් හොයාගන්න පුළුවන්. හරි. අපි ඒ වුණාට දැන් එච්චර දුර නෙමෙයි හිතන්නේ. ළඟ එකක් හින්දා ඉස්සෙල්ලා අපි descriptive statistics ඉගෙන ගන්න ගමන් ඉන්නේ හින්දා අපි සාමාන්‍ය විදියට සාමාන්‍ය මට්ටමේ ඉගෙනගෙන යමු. හරි නේද? හරි. ඔයාලට නිකන් කැඩි කැඩි පේනවා වගේ එකක් වෙනවද? හරි. ආයෙ එහෙම වුණොත් පොඩ්ඩක් කියන්න. හරි? දැන් මෙන්න මෙහෙමයි. එතකොට මෙතන 4.89 කියන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද උනේ? මෙතනින් එහාට ගියාම රේන්ජ් එක නැතුව අපි පාවිච්චි කරන්න ගත්තා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. හරිද? ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක පාවිච්චි කරන්න ගත්තා. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වේරියන්ස් එක දෙකම කෝක ගත්තත් එකයි. හරි? මේකෙදි අපි ගණන් හදලා බලන්නේ නැහැ දැන් මේ වෙලාවේ. මම පැහැදිලි කිරීමක් කරන්නේ. හරි? දැන් අපි දැන් මේ දෙකේම වෙලා තියෙන 20 නේ. හරිද? එයාලගේ වේරියන්ස් එක මම සැලකුවොත්. හරි මම මෙතන දාන්නම් වේරියන්ස් කියලා. වේරියන්ස් එක ගත්තොත්. හරි? වේරියන්ස් එක වෙන්නත් ඕනේ අපි එතනදී බලන්නේ මීන් එකේ තියෙන වැලියු එකත් එක්ක මෙතන කොච්චර වෙනසක් තියෙනවද කියලා තමයි අපි බලන්නේ. හරි? ඒ කියන්නේ දැන් ඇත්තට මේක නෙමෙයි සමීකරණය. හරි? xi - x bar කියන එක්කෙනාව මෙයාව වර්ග කරලා අරගෙන අපි මේක sample size එකෙන් බෙදනවා. හරි? එතකොට දැන් මම variance එක ගැන කතා කරනකොට variance එක මේ කියන එක්කෙනාගේ සැලකුවොත් එහෙම අනිවාර්යෙන්ම මෙයාගේ variance එකට එන්නේ අඩු වගයක්. හරි? මෙයාගේ variance එකට එන්නේ වැඩි අගයක්. හරිද? ඒ කියන්නේ variance එක අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? variance එක අඩු වෙනවා කියන එකේ තේරුම අපේ මේ mean එක සලකන තැනත් එක්ක මේ ළඟම තමයි මෙයාගේ values ටික එහාට මෙහාට විචලනය වෙන්නේ. හැබැයි variance එක වැඩි වෙනවා කියන්නේ මෙයාගේ ඉඳන් විචලනය වෙන දුර වැඩි වෙනවා කියන එක. ඒ වගේම අපි කතා කරමුකෝ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ ඇත්තටම variance එකේ වර්ගමූලයට. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. හරි? ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගත්තාම ඔයාලට මේ පේන්නේ නැතු වෙනවද ඩිස්ප්ලේ එක? එහෙම එකක් තියෙනවද නිකන් කලර්ස් වෙනස් වෙනවා වගේ මොකක් හරි වෙනවද? එහෙම ප්‍රශ්න නැද්ද? තියෙනවා නම් කියන්න. හරි? සිග්නල් එරර් එකක්ද දන්නේ නැහැ. හරි. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේදී වෙන්නේ මේකෙදිත් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අඩුයි කියන එකේ තේරුම තමයි මේ ටීචින් මෙතඩ් 1 එකේ කියන එකේදීත් අර ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන මීන් එකේ ඉඳන් විසිරෙන දුර අඩුයි කියන එක තමයි අපිට ඒකෙන් තීරණය කරගන්නත් පුළුවන්. එතකොට ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි කියන්නේ විසිරීම වැඩි කියන එක. හරි? එතකොට අපිට
දැන් සලකන දේ අනුව මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් කියන දේ වෙනස් වෙනවා. හරි. හිතන්න මෙන්න මෙහෙම දෙයක්. දැන් මම මේක දැන් පැහැදිලි කිරීමක් කරා. මම මේක තනින් තනට වෙනස් වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හිතන්න මේ වගේ අවස්ථාවක්. අපි දැන් මේ කතා කරන්න යන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගැන. හරිද? ගණන් හැදීමක් නෙමේ. හරිද? තේරුම් කිරීමක් කරන්නේ. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. සිම්පල් S කියලා ගන්නකො සාම්පල් එකකට. හරිද? එතකොට හිතන්න අපිට තියෙනවා වෙඩි තියෙන මේකක්. හරි. මේ පුවරුවට තමයි වෙඩි තියන්නේ කියලා හිතන්නකෝ. එතකොට මෙතන මේ මැදටම තියෙනවට තමයි වැඩිම ලකුණු හම්බෙන්නේ. ඊට පස්සේ මේ විදිහට තව තියලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙහෙමයි. වචන දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි precision. අනිත් එක තමයි accuracy. හරි. precision එකයි accuracy එකයි. මම ඒක පැහැදිලි කරන්නම් මේක මම අදින එකත් එක්ක. හරි. දැන් මෙන්න මෙහෙම හිතන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා බුලට් පහක් තියෙනවා. එයා වෙඩි තියන්නේ මෙන්න මෙතනටමයි. මෙතනට එකක් වදිනවා 2යි 3යි 4යි 5යි. දැන් පහක් තිබ්බ පහම බෙදලා තියෙන්නේ මෙතනටම තමයි. හරි නේද? එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? එයා තියලා තියෙන හරිම රීජන් එකට තමයි එයා තියලා තියෙන්නේ. එහෙනම් එයා මොකද්ද වෙලා තියෙන්නේ? මෙයාගේ results හරි more accurate. හරි more accurate more precise. හරි. ඒ කියන්නේ එයාගේ දත්ත ටික ගත්තාම ළගම වැලියුස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හරිම ෂොට් එකකටම තමයි ළග මේ ළගම තමයි වැදිලා තියෙන්නේ. එහෙනම් විසිරීම අඩුයි. එක පොකුරට වගේ තැනකට තමයි වැදිලා තියෙන්නේ. එහෙනම් ඒ වගේම නිර්වද්‍යම තියලා තියෙනවා. ඒ හින්දා more accurate. ඒ වගේම ළගම තැන් වලටම තමයි තියලා තියෙන්නේ. ඒ හින්දා more precise වෙනවා. හරිද? හිතන්න තව එක්කෙනෙක් ෂූට් කරනවා. එයාගේ රිසල්ට්ස් එන්නේ මෙන්න මෙහෙම. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ රිසල්ට්ස් ගැන අපි කතා කරොත් එහෙම මේ කියන එක්කෙනාගේ රිසල්ට්ස් මොකද වෙලා තියෙන්නේ? accurate ද මේ රිසල්ට්ස්? නෑ. accurate නෑ. low accurate. accurate ඇත්තම නෑ. accurate කියලා කියන්න බෑ. හරි. මොකද මෙහෙනේ තියන්න ඕනේ. හැබැයි මෙතනත් මොකද වෙලා තියෙන්නේ? more precise. හරි. precision එක වැඩි. ඒ කියන්නේ එක ගොඩේ එක ළඟටම තමයි තියලා තියෙන්නේ. එයා ඉලක්කය අරන් තියෙන එකම තැනකට. ඒ කියන්නේ මෙතෙන්ට වැදුන්නේ නැහැ උනට හැබැයි මේ එකම පොයින්ට් එකකටම තමයි එයා දිගටම තියලා තියෙන්නේ. more precise low accurate. හරිද? දැන් හිතන්න මම තව කෙනෙක් ගන්නවා. මම ඒ ගන්න කෙනාව වෙන පාටක් ගමු අපි. මේක වෙන්න. මේක ගමු. දැන් හිතන්න එක්කෙනෙක් ඉන්නවා මේ පේනවද මේ කලයක? බලන්න. මෙයාගේ ටික හතර අතේ ගිහින් තියෙන්නේ. මේ එහෙනම් මේක මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ රිසල්ට්ස් ටික ගත්තාම මේවා low accurate එතකොට less precise. ඒ කියන්නේ මෙයාගේ precision එකත් අඩුයි accuracy එකත් අඩුයි. මෙයාගේ more accurate more precise. මෙයා more precise low accurate. ඇත්තටම ඉලක්කය ගන්න ඕනේ තැන මෙන්න මේක. හරිද? එහෙනම් අපිට මේකෙන් කියන්න පුළුවන් දේ මොකද්ද? මේ රිසල්ට් සෙට් එක ගත්තාම මොකද කියන්න පුළුවන්? මේක අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකත් එක්ක. ඕගොල්ලන්ට
මම මෙහෙම පෙන්නන්නම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකත් කොහොමද ගන්නෙ කියලා. අපි ප්‍රෙසිෂන් එක වැඩි කියනවා නම් හරිද? ප්‍රෙසිෂන් එක වැඩි කියලා කියන්නේ හරි. අපි ප්‍රෙසිෂන් එක වැඩි කියලා කියනවා නම් එයාගේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන එක්කෙනා අඩු විය යුතුයි. බලන්න මේ කියන එක්කෙනාගේ අපි දැන් මේ කියන එක්කෙනාගේ මීන් එකේ ඉඳන් මොකද උනේ? දුර ගොඩාක් වැඩි වුණා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි වුණා. එහෙනම් ලකුණු වල පරතරයත් වැඩි වුණා. හරිද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි වුණා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අඩු වෙනකොට මොකද උනේ? මේ 20 ළඟම තමයි වැලියුස් ටික ආවේ. හරි? ප්‍රෙසිෂන් එක වැඩි කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අඩුයි කියන එක. එතකොට ප්‍රෙසිෂන් එක අඩුයි කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කියන එක්කෙනා වැඩි කියන එක. හරි? ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒකත් අපි දැනගන්න ඕන එකක්. හරිද? මේක හොඳටම පාවිච්චි වෙන තැනක් තමයි හරිද? ඇනලිටිකල් කෙමිස්ට්‍රි. හරි? මෙතන කෙමිස්ට්‍රි ගන්න කට්ටිය ඉන්නවා නම් ඇනලිටිකල් කෙමිස්ට්‍රි වලදී අපිට අවශ්‍ය වෙනවා. හරි? අපි ඇනලිටිකල් කෙමිස්ට්‍රි වලදී එහෙම ගත්තාම අපි ටයිට්‍රේෂන් කරනවානේ. අනුමාපන කරනකොට අපි ඒක ප්‍රතික්‍රියා කරපු එක ටයිට්‍රේෂන් එක කීප සැරයක් කරලා බලනවානේ. අපි පළවෙනි පාර කරලා බලනවා 2 3 අපිට ට්‍රයිල් ඇති තරම් කරන්න පුළුවන් නේ. මම 6ක් කරා කියලා හිතන්න. එතකොට මම මේ 6ක් කරාම මෙයාලගේ තියෙන වැලියුස් අරගෙන බලද්දී එයාලගේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක වැඩි කියන්නේ අපි ඒක පාවිච්චි කරන්න හොඳ ටයිට්‍රේෂන් එකක් නෙමෙයි. හරිද? ඒ ටයිට්‍රේෂන් එක අපි ගන්න නම් මොකද වෙන්න ඕනේ? එයාගේ තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. හරිද? මම ඉස්සරහට සිස්ටමැටික් එරර්ස් එහෙමත් කතා කරනවා. හරි? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ රිසර්ච් එකද අවශ්‍ය හැමදේම කතා කරනවා. සිස්ටමැටික් එරර්ස් ආව සමහර ලාවට ඔක්කොම පොසිටිව් ඒවා මේ විදිහට එන්න දෙන්න පුළුවන්. සිස්ටමැටික් එරර්ස්. හරි? ඒ වගේම එක්කෝ සිස්ටමැටික් එරර් එකක් වෙන්න නම් ඔක්කොම එන වැලියුස් ඊට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට රැන්ඩම් එරර් එකක් වුණොත් හරි? ඒක මේ පැත්තෙන් දෙපැත්තෙන්ම යනවා. හරි? ඒ හින්දා ඒව ගැනත් එක්කම සම්පූර්ණයෙන්ම කතා කරනවා. හරි? මම හිතනවා ඕගොල්ලොන්ට ටීචින් මෙතඩ් එක ගැන කතා කරද්දී ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් වලදී කොහොමද අපි ඉන්ටර්ප්‍රිට් කරගන්නේ කියන එක කතා කරපු එක තේරෙන්නේ නැති කියලා. හරිද? එතකොට මෙන්න මේ කියන කතාව ගත්තාම අපි සාම්ප්ලින් මෙතඩ්ස් කොහොමද කරන්නේ හැමදේම ගැන මෙතනින් එහාට දැන් මම සාම්ප්ලින් මෙතඩ් ගැන කතා කරන්නේ. එතකොට ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් වල ඉස්සෙල්ලාම කතා කරන්න ඕනි මාතෘකාව තමයි central tendency. හරි? central tendency. එතකොට central tendency කියන්නේ අපි එක වැලියු එකක් මත ඉඳගෙන ඒකේ විසිරීම කොහොමද කියලා බලනවා. ඒකෙදි අපි කතා කරන පළවෙනි මාතෘකාව තමයි mean එක, දෙවෙනි එක තමයි median එක, ඊළඟ එක තමයි mode එක. හරි? mean, median, mode. මේවා තමයි අපි central tendency යටතේ කතා කරන්නේ. එතකොට mean එක කතා කරද්දී අපි mean එක ගන්න විදි තුනක් තියෙනවා. අපිට අවස්ථාව මත mean එක ගන්න විදි තුනක් තියෙනවා. හරි? එතකොට median, mode වගේ දේවල් ගැන කතා කරන්න තියෙනවා. ඒ දේවල් අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා one by one. මේ සම්පූර්ණයෙන් අද කරේ introduction එකක්. හරි? ඊළඟට මට පැහැදිලි කරන්න තියෙන්නේ හරි මේක introduction එකනේ. මට ඊළඟට කියන්න ඕනි දේ තමයි කොහොමද ආයේ classes යන්නේ කියන එක. හරි? classes වෙන විදිහ. දැන් සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට ස්ටැටිස්ටික් වල ස්ටැට් වල තියෙන කොටස් දෙකක්. descriptive statistics ඒ වගේම තමයි inferential statistics. එතකොට මේකේ probability ඒ වගේ දේවල් ගැන ඔක්කොම ගැන කතා කරනවානේ. එතකොට research වලට අදාළ දේවලුත් එක්ක කතා කරන්න තියෙන හින්දා මාස දෙකකින් සම්පූර්ණයෙන් මම මේක කරන්නේ. හරිද? එතකොට මාස දෙකටම class fees එක 2500 කියලා දාලා තිබ්බ ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. මාස දෙකටම හරි එක මාසෙකින් නෙමෙයි මාස දෙකේම class fees එක 2500යි. එච්චරයි ගෙවන්න තියෙන්නේ. එතකොට මේ මාස දෙකෙන් කරනවා කියන්නේ සතියට එක දවසක් කරලා හරි සතියට එක දවසක් කරලා දවස් 8කින් සම්පූර්ණයෙන් මේ ස්ටැට් එක ඉවර කරන්න බෑ. හරි? ඒ හින්දා සතියට දවස් දෙකක්
දවස් දෙකක් ක්ලාස් තියෙනවා. හරි සතියේ දවස් දෙකක් ක්ලාස් තියෙනවා. පැය දෙකමාරක් විතර සාමාන්‍යයෙන් ක්ලාස් එක තියෙනවා. හරිද? ඒතර සතියේ දවස් දෙකක් මාස දෙකක් මම සම්පූර්ණ ක්ලාස් එක කවර් කරනවා. හරි? ඒකෙන් තමයි මම සම්පූර්ණයෙන්ම මේ කොටස කරන්නේ. ඒ වගේම තමයි දැන් ඕගොල්ලෝ ක්ලාස් එකට රෙජිස්ටර් වෙනකොට හරිද? ඕගොල්ලන්ට මෙන්න මෙහෙම දෙයක් කරන්න තියෙනවා. හරි? ක්ලාස් එකට රෙජිස්ටර් වෙනකොට හරි? ක්ලාස් එකට රෙජිස්ටර් වෙද්දී LMS එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න තියෙනවා. හරි? ඊට කලින් ඔයාලා කරන්න ඕනේ රුපියල් 2500 ගෙවලා ඒකේ රිසිට් එක හරි? මේ රිසිට් එක මේ නම්බර් එකට දාන්න. හරි? මේකට එව්වට පස්සේ මම ඔයාලට මෙන්න මේ LMS එකට ඇක්සස් ගන්න ලින්ක් එකක් එවනවා. හරිද? ඕගොල්ලන්ට ගියාම සර්ච් කරාම හම්බෙයි. හැබැයි මම හිතන්නේ ඒක වැඩ කරයි කියලා නිකම්ම. exitolabs.lk කියලා. හරි? exitolabs.lk කියලා තියෙනවා. මේකට ගිහිල්ලා ඔයාලගේ නම ගම විස්තර දාලා OTP එකක් එයි. ඒක දීලා රෙජිස්ටර් වෙන්න. හරි? ඊට පස්සේ ඔයාලට පේමන්ට් ගේට්වේ එකක් එයි. හරි? එතනදී ඕගොල්ලෝ චෙක් අවුට් කරනකොට එතනදී කිසිම වෙලාවක බැංක් කාඩ් දාන්න එපා. ඕගොල්ලෝ ඔන්ලයින් ගත්ත PDF එක හරි නැත්නම් බැංක් එකට ගිහිල්ලා ගත්ත රෙසිට් එක හරි ඒක අප්ලෝඩ් කරලා ඒක දාන්න LMS එකට. ඒ දැම්මට පස්සේ ඔයාලට ඒක හරහා ඇක්සස් හම්බෙනවා LMS එකට. හරි? LMS එකට ගියාම ඒකේ ස්ටැටිස්ටික්ස් කියලා එකක් තියෙනවා. හරි ස්ටැටිස්ටික්ස් කියලා ක්ලාස් එකක් තියෙනවා. අන්න ඒක යටතේ ඔයාලට ඉස්සරහට අවශ්‍ය හැම එකේම වීඩියෝස් සහ PDF කියන මේ හැම එකම ඔයාලට මේක හරහා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ ක්ලාස් එකේදී රෙජිස්ටර් වුණාට පස්සේ වැඩ කරන විදිය. හරි? එතකොට ඔයාලා මේකට රිසිට් එක දාන්න. එතකොට ඒ දානකොට ඔයාලගේ නම, යුනිවර්සිටි එක, මොකද්ද ඔයාලගේ කෝස් එක, යර් එක කියන දේවල් දාන්න. මම ඒක කොහොමත් මට ඔයගොල්ලෝ එව්වහම එවනවා. එතකොට ඔයගොල්ලන්ට කෝඩ් එකක් හම්බෙයි. හරි? stat 25 හරි ස්ටැට් කියන්නේ මේ ක්ලාස් එක ස්ටැටිස්ටික්ස් ඉඳලා. එතකොට 25 කියන්නේ 2025 පළවෙනි බැච් එක මේක. හරි? එහෙනම් 01 එකත් එක්ක ඔයාලට මොකක් හරි නම්බර් එකක් හම්බෙයි. හරිද? ඊළඟ දවසේ ඉඳන් ක්ලාස් එකට අටෙන්ඩ් වෙනකොට ඔයාලා මෙන්න මේ නම්බර් එකක් දාලා තමයි Zoom එකට ලොග් වෙන්න ඕනේ. හරි? හරි. මම ලබන සතියේ ඉඳලා ස්ටැටිස්ටික්ස් හරි ලබන සතිය කවද්ද ක්ලාස් එක ආපහු තියෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම මම ගෲප් එකේ දානවා. හරි? ඒ දවස් ඉඳලා මම සම්පූර්ණයෙන්ම A to Z ස්ටැටිස්ටික්ස් කියන සම්පූර්ණම කොටස කරලා රිසර්ච් එක ගොඩ දාගන්න විදිහට මම කම්ප්ලීට් කරලා දෙනවා. හරි? එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. හරි?